Hi guys, welcome back to my YouTube and TikTok channel. මේ වීඩියෝ එක මම දානවා කියලා හිතාගෙන ඉඳපු වීඩියෝ එකක්වත් එහෙම නැත්නම් කලින් එඩිට් කරලා තියන් ඉඳපු වීඩියෝ එකක්වත් නෙමෙයි. මේකේ තියෙන්නේ මගේ අයියාගේ අක්කගේ engagement එකේ වීඩියෝ එකක්. අපි කොහොමද ඒකට රෙඩි වුණේ, අපි මොනවද කරේ, ඒ දේවල් ගැන තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක කොහොමද යන්නේ කියලා. මේ තියෙන්නේ අයියා අක්කගේ බර්ත්ඩේ එක දවසේ තමයි රටේ ඉඳන් ආවේ. අයියලා දෙන්නම ආවා. ඉතින් එදා එකලම් බර්ත්ඩේ එක නිසා ඩිනර් අවුට් එකකට එමත් ගියා. බලන්නකෝ ඉස්සරහට. මං කලින් කිව්වා වගේ මේකේ තියෙන්නේ එක එක දවස්වල ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් මේ vlog එකට මම එකතු කරනවා. අපි ගියා අපේ ඇඳුම් සිලෙක්ට් කරගන්න. මේ වීඩියෝ එක මම ගත්තේ අයියලා එන්න කලින්. මොකද අපි අයියලා එන්න කලින් අපේ ඇඳුම් ඔක්කොම රෙඩි කරගෙන තියාගෙන හිටියේ. ඊට පස්සේ අපි ගියා අයියාගේ ඇඳුම බලන්න. ඉතින් මේ තියෙන අයියාගේ ඇඳුම. ඊට පස්සේ අපි අක්කාගේ ඇඳුම බලන්න ගියා. ඉතින් ඒ විදිහට තමයි ඒ දේවල් උනේ. මේ අපේ නංගි අපි තුන්දෙනාම ඩිසයිඩ් කරා නේල්ස් දාගන්නවා කියලා. ඉතින් අපි තුන්දෙනාම එකතු වෙලා නේල්ස් එහෙමත් දාගත්තා. හරිම ලස්සනයි. මට මතක නෑ කොහෙන්ද දැම්මේ කියලා. මම මේක දාන්නම් කොහෙන්ද අපි නේල්ස් කරේ කියලා. අපි නේල්ස් කරේ එන්ගේජ්මන්ට් එකට දවස් 2කට විතර කලින්. අපි ඉතින් දැන් නේල්ස් කරගෙන ගෙදර යනවා. ගෙදර යනකොට අපේ නංගි එන්ගේජ්මන්ට් එකට කේක් එක රෙඩි කරනවා. මේ ඉතින් අපි බර්ත්ඩේ එකකට ගත්ත මල් එකක්. කොහමද ඊට පහුවෙනිදා එන්ගේජ්මන්ට් එකට කලින් දවසේ අපි පොඩි අයියා කිව්වා shopping යන්න කියලා. අපි කට්ටිය ඉතින් shopping ගියා. ස්පා සලෝන් shop කරන්න තමයි අපි ගියේ. එන්ගේජ්මන්ට් එකට ලස්සනට ඉන්න ඕනේ හින්දා අපේ අයියලා දෙන්නට අපි ෆේෂල් එකක් එහෙමත් දැම්ම ගත්ත shopping කරපු දේවල් වලින්. ඉතින් ඒගොල්ලන් දෙන්න තමයි මේ ඉන්නේ. එන්ගේජ්මන්ට් එක දවසේ උදේ මමයි නංගි රෙඩි වෙනවා. අම්මවයි ලොකු අම්මයි රෙඩි කරලා ඉතින් හොටෙල් එකට ගියා. මල්ලි ආවා අපි දෙන්නව අරගෙන හොටෙල් එකට එක්කගෙන යන්න. ඉතින් අපේ එන්ගේජ්මන්ට් එක තිබුණේ වෝටර් සේජ් එකේ. අයියා අක්කයි මාර හැපි. I miss them. මට යාළුවෝ ගොඩක් මතක් වෙනවා මේ vlog එකේදී. මොකද ඒකලම් දැන් ඉන්නේ රට. ඉතින් මේ තියෙන ෆස්ට් ලුක් එක මගේ අයියා අක්කී අත තියන්නත් කලින්ම හැරිලා බලලත් ඉවරයි. හරිම ලස්සනයි ඒ දෙන්න. ඉතින් බලන්නකෝ ඉස්සරහට වීඩියෝ එක. මේ තියෙන්නේ අපේ එන්ගේජ්මන්ට් එක දවස් රෙඩි කරලා තිබුණු කැවිලි මේසේ. මේකේ සාදර අනුග්‍රහය යන්න ඕනේ අපේ අම්මට. ඉතින් එයාවත් ආදරෙන් මතක් කරනවා. එතකොට අපේ කේක් එකේ ෆුල් ක්‍රෙඩිට් එක යන්නේ අපේ නංගිට. ඉතින් එයාවත් අපි ආදරෙන් මතක් කරනවා. මේ ඉතින් ඉන්නේ අපේ කපල් එක. මොනම හරි උපදූපයක් කතා කරන ගමන් තමයි දෙන්න දැන් ඉන්නේ. තව සුළු මොහොතකින් අපේ ලොකු අයියා අමාරුවේ වැටෙන්න යන්නේ. ඉතින් ඕන දැන් එයා අමාරුවේ වැටෙන ගමන් ඉන්නේ. බලන්නකෝ දිගටම vlog එක. මේ තියෙන්නේ ඉතින් වෝටර් සේජ් හොටෙල් එක. අපි අවුට්ඩෝර් තමයි වෙඩින් එක අරගත්තේ. මේ ඉතින් ඒකේ ලස්සන ඩෙකරේෂන් ටික. ඊට පස්සේ ඉතින් හැමෝම ඩාන්ස් කරන්න පටන් ගත්තා. අක්කයි ඒ ඩාන්ස් කරන්න බෑවි කියලා කිව්වා. කොහොම හරි අපි හැමෝම එකතු වෙලා ඒගොල්ලන් දෙන්නව ඩාන්ස් ෆ්ලෝර් එකට එකගෙන ඇවිල්ලා ඩාන්ස් කරා. මේ අක්කව මට මුලින්ම හම්බුන දවසේ මෙයා කොච්චරද කියනවා නම්
මෙයා මාව දැක්ක පළවෙනිම දවසේ මං එයාව දැක්ක පළවෙනිම දවසේ එයාගේ අත් දෙක වෙවුලලා එයාට දාඩිය දාන්නත් අරගත්තා. දැන් බලන්න අපිත් එක්ක ඉන්න විදිහ. ඉතින් අපි දෙන්නම මමයි නංගි දෙන්නම එයාට හරිම ආදරෙයි. ඉතින් අපි ඔයාට ගොඩාක් ආදරෙයි. ඔය වගේ ඉතින් විකාර දේවල් කර කර ඉඳලා අපි ආයෙත් ඩාන්ස් කරන්න පටන් ගත්තා. මේකේ ගොඩක්ම තියෙන ඩාන්ස් කරන වීඩියෝස්. ඒත් මං ඒ ඔක්කොම මේකේ දාන්නේ නැහැ. මොකද මේකටත් වඩා හොඳම වීඩියෝස් ටික එන්නේ මේ බ්ලොග් එකේ අන්තිම හරියට. මේ නෙවෙයි පොඩි අයියා. එයා පොඩ්ඩක් ලැජ්ජකාරයා. මේ විදිහට තමයි ඉතින් අපේ බ්ලොග් එක හැදෙන්නේ. මේ අපේ පොඩි එකේ යාළුවෝ ටික. එයාලත් ඉතින් එතන ටේබල් එකේ තමයි ගොඩක්ම හිටියේ. එදා දවස ගැන කතා කරොත් ඉතින් හරිම හොඳයි. අපේ 4 දෙනාගෙන් මුලින්ම බැරි කරේ මෙන්න මේ අපේ ලොකු අයියා තමයි. ඉතින් අපි යාට happy wedded life කියලා විශ් කරනවා. මම මේ vlog එක දාන්න හිතාගෙන හිටපු නැති vlog එකක්. ඒක තමයි මේ vlog එකේ තියෙන ස්පෙෂල්ම දේ. මොකද මේ vlog එක මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගෙන දැන් ගිය අවුරුද්දේ කියන්නේ 2025 ඔක්තෝබර් වල තමයි මේ වීඩියෝ ක්ලිප්ස් එක අරගත්තේ. ඉතින් මේ විදිහට තමයි අන්තිමට vlog එක අපිට දාන්න වෙන්නේ. One eternity later. එන්ගේජ්මන්ට් එක ඉවර වෙලා අපි ආෆ්ටර් පාටි එකක් දැම්මා දවස් 2කට විතර පස්සේ. මොකද අයියලා දෙන්නත් තාම රට යනවා. මේ ඉන්න කට්ටිය අය කවද කොහෙද හම්බ වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ඩිසයිඩ් කරා ආෆ්ටර් පාටි එකකුත් දානවා කියලා. මට හිතෙනවා ආෆ්ටර් පාටි එකේ vlog එක වෙන වීඩියෝ එකකින් අරන් ආවොත් හොඳයි කියලා. මොකද මේ වීඩියෝ එක දැනටමත් විනාඩි 7කට 8කට කිට්ටු වෙන්නම ඇවිල්ලා තියෙනවා. ඉතින් මට හිතෙනවා ආෆ්ටර් පාටි vlog එක තව වීඩියෝ එකකින් අරන් එන්න. එහෙනම් මම දැනට මේ vlog එක ඉවර කරනවා. මං අනිත් වීඩියෝ එක අරන් එනකම් ඔයගොල්ලන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. අදට එහෙනම් bye bye.